අපි කෑම කන හැටි බලමුද? අපි ඉස්සර කෙසෙල් කොලේ ඔතාගෙන බත් කෑවා. කෙසෙල් කොළ වලින් සිලි බෑග් වලට සහ ලන්ච් ෂීට් වලට පරිණාමය වෙලා තියෙනවා. කාලයත් එක්ක කෑම කන්න ආකාරය වෙනස් වෙලා තියෙනවා නේද? ළමයින්ට පොඩි කාලේ ඉඳලම කුණු දේවල් කුණු බක්කියට දාන්න කියලා උගන්වන එක අනාගතයට ගොඩක් වටිනවා. ඒ කුණු එකතු කරලා අපි කුණු කන්දක් හැදුවා. කුණු කන්දක් හැදෙන එක පරිසරයට එච්චර හොඳ නැහැ නේද? අපිට කුණු කළමනාකරණය කරන්න වෙනත් ක්‍රම තියෙනව නේද? ඊට පස්සේ අපි කුණු වෙන වෙනම දාන්න කියලා දෙන්න ඕනේ. කුණු වෙනම දාන එක පරිසරයට ගොඩක් හොඳයි. ඔව් ඒක ඊටාම වැදගත් පියවරක්. ප්ලාස්ටික්, කඩදාසි, වීදුරු වගේ දේවල් වෙන වෙනම එකතු කරලා ප්‍රතිචක්‍රීයකරණය කරන එකෙන් පරිසරයට ලොකු හානියක් අවම කරගන්න පුළුවන්. ඔබ හරි. අපේ පරිසරය සතාසී සපාටත් අනාගත පරපුරටත් ආරක්ෂා කර ගැනීම ඊටාම වැදගත් දෙයක්. ඒ සඳහා මොනවද කළ හැකි දේවල්? අපි දැන් කුණු වෙන වෙනම එකතු කරලා ප්‍රතිචක්‍රීයකරණය කරන්න ඕනේ.